අයිබෝන් EA ටෝක්ස් අපේ වැඩසටහන අද නැවත පටන් ගන්නවා. අපි පහුගිය පාර වැඩසටහනේදී කිව්වා FBI වාර්තාව ගැන. නීතිඥ උදයගම්මන් පිළ මහත්මයා මාධ්‍ය සාකච්ඡාවේදී එළියට දැම්ම කියලා පෙන්නපු FBI වාර්තාව ගැනත් ඒ ආශ්‍රිත සිදුවීම් ගැනත් වෙනම කතා කරනවා කියලා. අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා නීතිඥ නිලූෂි දේවපුර, නීතිඥ සුරේන්ද්‍රී පෙරේරා, නීතිඥ මානව හිමිකම් ක්‍රියාධර රුකීම නන්දු. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එකක් USA වල එක්සත් ජනපදයේ FBI ආයතනය ෆිඩවිට්ටයක් ෆයිල් කරලා නඩුවක් දාලා තියෙනවා පාස්කු වලට අදාළව. ලංකාවෙත් නඩු තියෙනවා. එතකොට කොහොමද එහෙම දැම්මේ? ඒ ගැන සහ කියන අධිකරණ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පාස්කු වලට අදාළ යුක්ති ඉෂ්ට කරගෙන ගැනීම සඳහා මේවා පාවිච්චි කරන්න පුළුවන්ද බැයිද කියන එක සහ අන්තර්ජාතික බලපෑමක් කොහොමද කරන්නේ? මෙච්චර කල් කලේ කොහොමද? ඒකට එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය කොහොමද පාවිච්චි කරන්න කියන එක ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අයිබෝන් නිලූෂි, අයිබෝන් සුරේන් අයියේ, අයිබෝන්. අපි මුලින්ම පටන් ගමු හිතන නිලූෂිගෙන්. නිලූෂි මේ පාස්කු ප්‍රහාරය ලැබිලා දැන් අවුරුදු 6ක්. මේ අවුරුදු 6ේදී ලංකාව ඇතුළේ නඩු 42ක් දාලා තියෙනවා. USA වල මම හරිනේ USA වල එක නඩුවක් දාලා තියෙනවා. එතකොට මේ පාස්කු වලට යුක්ති ඉෂ්ට කර ගනිද්දී බොහෝ දෙනෙක් කතා කරන ලංකාවේ විතරක් නෙමෙයි මරුනේ. USA විතරකුත් නෙමෙයි මරුනේ. වෙන රටවල අයත් මරුණා. ඇත්තටම අපේ රටේ කරපු අපරාධය ගැන වෙනත් රටවල නඩු දාන්න පුළුවන්ද? එතකොට කොහොමද අන්තර්ජාතික අධිකරණ බලය කියන එක ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද ඒකේ මූලධර්ම කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? තනින්දු දැන් ඔයාගත්තේ ප්‍රශ්නේ බැලුවම ඇත්තටම කියන්නේ අන්තර්ජාතික මට්ටමින් මෙහෙම නඩුවක් ගොනු කරන්න පුළුවන්. ඒකේ මූලධර්මය ගත්තාම ඒකට කියන්නේ යුනිවර්සල් ජූරිස්ඩික්ෂන් කියලා. සිංහලෙන් කිව්වොත් විශ්ව අධිකරණ බලය. ඒ කියන්නේ ඒ මූල ධර්මයක් ඒ මත වෙනම නඩු පවරලා තියෙනවා. එතකොට දැන් යුනිවර්සල් ජූරිස්ඩික්ෂන් එහෙම නැත්නම් විශ්වාධිකරණ බලය ගත්තාම ඒ කියන්නේ අපරාධය සිදු කරන ස්ථානය නැත්නම් ඒට සම්බන්ධ සැකකරුවන් නැත්නම් වින්දිතයන්ගේ ජාතිකත්වය නොසලකා හැර එනම් වෙනත් තුන්වන පාර්ශවයක් නැත්නම් වෙනත් දේශයක නඩුවක් ගොනු කිරීමට ඇති හැකියාව. එතකොට මේ මූල ධර්මය ගත්තාම මේ මූලධර්ම ඇත්තටම ගිය ශතවර්ෂයේ තමයි ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ. නමුත් 1945 ඉඳන් මේ සම්බන්ධයෙන් ඇත්තටම නඩු මේ සම්බන්ධයෙන් කටයුතු කරගෙන තියෙන. කියන්නේ අපරාධ නඩු ගත්තාම මේ ඉතිහාසය ගත්තාම 1945 නියුරම්බර්ග් ට්‍රයල් කියලා ජර්මනියේ ට්‍රයල් එක තිබුණා. ඒකෙන් නාසි නායකයන් විසින් කරන ලද අපරාධ වලට උන්ට දඬුවම් දුන්නා. ඉන්පස්සේ යුගොස්ලාවියා, රුවාන්ඩා වැනි ට්‍රයිබියුනල්ස් තිබිලා තියෙනවා. ඉන්පස්සේ ඇත්තට මේ කන්සෙප්ට් එක ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ 1973 චිලි අධිරාජ්‍යයේ හිටපු පිනෝෂේ කියන නායකයව එක්සත් අධිරාජ්‍යයේ කියන්නේ යුනයිටඩ් කින්ග්ඩම් එකේ විදේශගතව සිටිනකොට අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ අත්අඩංගුවටගෙන ස්පාන්යෙන් වොරන්ට් එකක් ඉෂුව කරලා තියෙනවා මෙයාව අරෙස්ට් කරන්න කියලා චිලි අධිරාජ්‍යය කරපු අපරාධ සම්බන්ධයෙන්. එතනින් තමයි මේ යුනිවර්සල් ජූරිස්ඩික්ෂන් කියන කන්සෙප්ට් එක ඇත්තටම ප්‍රසිද්ධ වුණේ. ඊට පස්සේ දැන් 2024 වර්ෂය ගත්තාම දැන්ට නඩු 233ක් පවරලා තියෙනවා. සහ 2024 වර්ෂයේ පමණක් නඩු 36ක් විවෘත කර ඒවා ප්‍රසිද්ධ කළා තියෙනවා. එතකොට ඒ වර්ෂෙම සැකකරුවන් 27 දෙනෙක්ට විරුද්ධව පළමු අවස්ථාවේ හෝ අභියාචනා අවස්ථාවේදී ඔවුන්ව වරදකරුවන් කරලා තියෙනවා. එතකොට මේක ඇත්තටම මේ ප්‍රින්සිපල් එක ගත්තාම මේක ඒ කියන්නේ දඬුවම් දෙන්න පුළුවන්. දඬුවම් දෙන්න පුළුවන් කියන්නේ ඒ රජයේ ඒ කියන්නේ ඒ තුන්වන පාර්ශ්ව ස්ටේට් එකක ඒගොල්ලන් නඩු පවරලා මෙයාලට දඬුවම් දෙනවා. ඇත්තට මෙහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා ස්විට්සර්ලන්තේ ගැමීබියාවේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වන ඔස්මුන් සොනෝකෝ ඔහුට විරුද්ධව නඩු පවරලා ඔහුට වසර 20ක සිර දඬුවම් නියම කරා. එතකොට ඇත්තටම මේ මූලධර්මය තව ගොඩක් කියන්නේ ප්‍රසිද්ධ වුණේ ICJ එකේ නඩුවක් තිබ්බ කොංගෝ vs බෙල්ජියම් නඩුව 2022 නඩුව. එතකොට එම නඩුවේදී තීරණය කරා
ඒ රාජනායකයව ඔහු කියන්නේ ඔහු කියන්නේ ඔහු බලයේ සිටින අවස්ථාවේදී කරන ලද අපරාධවලට ඔහුට දඬුවම් දීමේ හැකියාවක් තියෙන බව. මොකද ඊට කලින් තිබ්බ මතය තමයි මේ රාජනායකගේ බලයේ සිටින අවස්ථාවේදී ඔහුට දඬුවම් දෙන්න බැරි මතය තමයි තිබ්බේ. හැබැයි දැන් මේ මූලධර්මය ඇත්තටම මේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා දැන් ගොඩක් ස්පෙෂලි මේ යුරෝපීය රටවල් මේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ නීති ප්‍රතිසංස්කරණය කරනවා. නිරුෂ එතකොට යුද අපරාධවලට විතරද එහෙම බලි නඩු දාන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඇත්තටම මේක ගත්තාම concept එක යන්නේ hostes humani generis නැත්නම් මානුෂ්‍ය සංහතියේ සතුර යන සංකල්පය යටතේ තමයි කරන ලද අපරාධ සම්බන්ධයෙන් තමයි දඬුවම් පවරන්න පුළුවන්. එතකොට genocide, crimes against humanity ඒ වගේ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරලා තිනවා. දැන් නඩු ගොඩක් පවරගෙන යනවා පිට රටවල් වල රාජනායකයන් නෙමෙයි රාජ්‍යයටත් විරුද්ධව මේ වගේ නඩු දාලා තියෙනවා. හරි අපි ආයේ නිරූෂිකාවට එමු. එතකොට සුරේන් අයියා දැන් USA වල නඩුවක් දැම්මනේ පාස්කු වලට අදාළව. ඔව්. මේ නඩුව දැම්මෙත් ඒ විදිහටද? ඒකේ යම් වෙනස්කම් ටිකක් තියෙනවා තරිඳු. ඊට කලින් මං චුට්ටක් කියන්නම් දැන් මේක ගැන කතා කරන්නම යෙදෙන හේතුව ඇත්තටම මේ මට මම කවුද නීතිඥ උදය ගම්මන්පිල මහත්මයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා USA මොකද ඔය ඇෆිඩවිට් එක එළියට දැම්මා. එතකොට ශ්‍රී ලංකාවේ පාස්කු විරුද්ධ ප්‍රහාරය ගත යුතු පාඩම් මහාචාර්ය රෝහන් ගුණරත්න මේකේ ඉංග්‍රීසි පොතේ නම Easter Sunday වෙන්න ඕන. ඒක සිංහලට පරිවර්තනය කරද්දී සිංහල පොත ගහද්දී මේක මේ 2025 මෑතක ගෙහු පොතක්. මේ පොතේ වෙනම දාලා තියෙනවා ඔය නඩුව ගැන. අරකේ තිබ්බේ නැති එකක් විදිහට අලුතෙන් මේකට දාලා තියෙනවා. එතකොට ඇත්තටම මේක අලුත් හොයා ගැනීමක්ද? ඒක තමයි තරිඳු මේක ඇත්තටම අලුත් හොයා ගැනීමක් නෙමෙයි. දැන් මම මේක මං හිතන්නේ මුලින්ම කිව්වේ දැන් අවුරුදු 3කට විතර කලින් සහ මේක මේ publicly accessible document එක. කියන්නේ ඕන කෙනෙකුට මේක ඔන්ලයින් ඉන්ටර්නෙට් අන්තර්ජාලය හරහා බාගත කරගත හැකි ලේඛනයක්. තිරේ බලන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ investigative.project.org වෙබ් එකට ගියොත් එම් පුළුවන් නේ? ඔව්. ඒක තැනක් තවත් තැන්වල තියෙනවා. මං හිතන්නේ මේක ඩවුන්ලෝඩ් කරගත්තා ඔය වෙබ්සයිට් එකෙන්. මේක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තියෙන නඩු සහ ඒ ලේඛන එකතු කරලා තියාගන්න තැනක් ඇමරිකාවේ මේ වෙබ්සයිට් එක. මෙතනින් භාගත කරගන්න පුළුවන් ඕන කෙනෙකුට මේක. එතකොට මේ තනින්දු දැන් මෙතන මං හිතන්නේ ඒ කතාව පටන් ගන්නේ දැන් මේ පාර මේ පාස්කු ප්‍රහාරයේ අවුරුදු 6 තියෙන අවස්ථාව වෙනකොට ලොකු කතා බහක් සමාජයේ ඇති වුණා මේ කියන ලේඛනය එළියට ඇවිල්ලා ඊට පස්සේ මේක ගැන ගොඩක් වීඩියෝ හදලා සමාජ මාධ්‍යවල එහෙමත් දාලා තිබුණා. ලොකු කතා බහක් ඇති වුණා. එතනදී කියවිච්ච කාරණය තමයි මේ දැන් ඇමරිකාවෙන් මේක ගැන විමර්ශනයක් කරලා තියෙනවා. FBI එකෙන් ලෝකේ මේ හොඳම තාක්ෂණයේ තියෙන හොඳම විමර්ශන කණ්ඩායම් මේක ගැන විමර්ශන කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට අමුතු මහමොලකරුවෙක් කියලා කෙනෙක් හම්බෙලා නැහැ. එතකොට ඒගොල්ලෝ ලෝකේ තියෙන හොඳම මේක මේ FBI කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේකේ මහමොලකාරය ඇත්තටම සහරානුයි නෞෆමෝලෝවි විතරයි කියලා. එතකොට එහෙම තමයි ඇමරිකාව හොයාගෙන තියෙන්නේ කියලා කිව්වා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඉතින් එතකොට මේ වෙන මේකට අලුතෙන් මහමොලකරුවෝ අඳුන්වලා දෙන එකවත් මේක ගැන ඒ කියපු විදිහ බැලුවාම ලංකාවේ මේක ගැන විමර්ශන කරන්න අවශ්‍යත් නැහැ. නඩු කරගෙන යන්න අවශ්‍යත් නැහැ වගේ තත්ත්වයක් තමයි කතාව ඇති වුණේ. එතකොට මම හිතන්නේ වැදගත් වෙනවා මොකක්ද මේ ඇමරිකාවේ මේ තිබිච්ච විමර්ශනය, මොකක්ද මේ නඩුව සහ මේකට අදාළ මේ ලේඛනය මොකක්ද කියන එක පැහැදිලි කරගන්න එක අවශ්‍යයි කියලා හිතනවා. එතකොට මේක මේ තරිඳු ඉස්සලා පෙන්නවා මේකේ කෑලි දෙකක් තියෙනවා. පළවෙනි එක මේ අපරාධ පැමිණිල්ලක් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා දියුරුම් ප්‍රකාශයක් කියලා එකක්. ඒ දෙකෙන් තමයි මේක තියෙන්නේ. එතකොට මේකේ 3 දෙනෙක් විත්තිකාරයෝ කරලා තියෙනවා. මේ ඔබට බලාගන්න පුළුවන් මේක තමයි අපරාධ පැමිණිල්ල. මේක තමයි පැමිණිල්ල නේද? ඔව්. එතකොට ඔය පේනවා 3 දෙනෙක්ගේ නම් තියෙනවා. මොහමඩ් නෞෆ, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කාන්, අහමඩ් මිල්හාන්, හයාතු මොහමඩ්. ඔව්. ඊට පස්සේ මේක ෆයිල් කරලා තියෙන දිනේ තමයි මේ තියෙන්නේ. ඔව් දිනේ තියෙනවා. ඒ වගේම Central District of California කියලා තියෙනවා. ඒ මූලික
දේවල් ටික එක්ක ඊට පස්සේ මේකට අදාළ වෙන මේ නීතිමය වගන්තිත් දාලා තියෙනවා ඇමරිකාවේ 18 කියන US අපරාධ නීතිය සම්බන්ධයෙන් තියෙන ස්ටැටියුට් එකක්. ඒ කියන්නේ නීතියක් කින් තමයි මේක දාලා තියෙන්නේ. දෙකක් මෙතන සඳහන් වෙනවා. ඒ ස්ටැටියුට්ස් දෙක ඒ ටික තමයි මේකේ උඩින් බැලූ බැල්මට තියෙන්නේ. එතකොට මං හිතන්නේ මේ මෙතන වැදගත් වෙනවා මේ වගන්තීන් දෙක. මේක වැරදිකාරයෝ මේ දැන් මේ ඉස්සරහා ඔය නම් තුන තියෙන අය සම්බන්ධයෙන් මේගොල්ලෝ මේ නඩු පවර්ලා තියෙන්නේ. දැන් ලංකාවේ නඩු පවර්ලා තියෙන වගේ මේ මිනි මැරීමවත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන තියෙන නොසැලකිලිමත්කමක් හරි වෙන කාරණයක් සම්බන්ධයෙන් නෙමෙයි මේ නඩු පැවරීම් කරලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ බොහොම සීමිත දෙයක් සම්බන්ධයෙන්. ඒ සීමිත දේ තමයි මෙතන මේ පනත් මේගොල්ලන්ගේ මේ නීති යටතේම දක්වලා තියෙනවා. මේ වගේ නඩු පැවරීමක් කරන්න පුළුවන් වෙන්නේ ඇමරිකාවේ අධිකරණයකදී. එකක් ඇමරිකාවේ සිටිසන්ස්ලා ඇමරිකාවේ පුරවැසියෝ මේකට ලක් වෙලා තියෙන එක කාරණයක්. අනිත් එක මේ නිශ්චිත පනත යටතේ මේක කරන්න පුළුවන් වෙන්නේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වෙන කාරණයකදී. එතකොට ඒ සම්බන්ධයෙන් වෙන වැරදි වලට තමයි මේ ගොල්ලෝ සම්බන්ධයෙන් නඩු පවර්ලා තියෙන. වෙන මේ පාස්කු ප්‍රහාරයේ මහමූල කරුව සෙවීමක්වත් එහෙම දෙයක් මේකෙදි කරලා නැහැ. එතකොට මම ඒක නිශ්චිතව කියනවා නම් conspiring to providing and attempting to provide material support to foreign terrorist organization. ඒක තමයි පළවෙනි එක. දෙකක් තියෙන්නේ. එතකොට අර තුන් දෙනාට නඩු දාලා තියෙන්නේ මේ කියන එක. එතකොට ඒ කියන්නේ කුමන්ත්‍රණය කළා තියෙනවා material support. ඒ කියන්නේ සල්ලි වෙන්න පුළුවන් මොනවා හරි දෙයක් මේ foreign terrorist organization කියලා ලිස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ජාත්‍යන්තරව තියෙන ත්‍රස්තවාදී සංවිධාන කියලා ලිස්ට් එකක් ඇමරිකාවේ තියෙනවා. එතකොට මේ ලිස්ට් එකේ තියෙන ත්‍රස්තවාදී සංවිධානයකට මොනවා හරි ආධාර උපකාර කළා ඒ සපෝට් කරපු එක මැටීරියල් දේවල් මොනවා හරි බෝම්බ හදන දේවල් වෙන්න පුළුවන් වෙන ඕනෙම දෙයක් මුදල් වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් ඒ ආධාර කිරීම සම්බන්ධයෙන් සහ ඒ ආධාර කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තමයි එක චෝදනාවක් එල්ල වෙන්නේ. අනිත් එක එල්ල වෙන්නේ මේ මිලිටරි ට්‍රේනින් ලබා ගැනීමට ඒ තැත් කිරීම සහ ඒවා සම්බන්ධයෙන් තමයි ඒත් අර කියන ඒගොල්ලන්ගේ ලිස්ට් එකේ තියෙන ඕගනයිසේෂන්ස් වලින්. එතකොට ඒ කාරණා දෙක සම්බන්ධයෙන් තමයි මේ නඩු පැවරීම කරලා තියෙන්නේ. මේ ත්‍රස්තවාදී සංවිධානය ඒගොල්ලෝ කියන මේකේ ISIS කියන ත්‍රස්තවාදී සංවිධානය ඒ කට්ටිය එක්ක යම් ආකාරයක සම්බන්ධතාවයක් පවත්වලා මේ කියන වැරදි දෙක කිරීම සම්බන්ධයෙන් විතරයි මේ නඩුව පවර්ලා තියෙන්නේ. වෙනත් මේ මහමොල කරුවන් සෙවීමක්වත් ලංකාවේ කියන්නේ එක ස්ථානවල සිද්ධ වෙච්ච බෝම්බ සම්බන්ධයෙන්වත් නඩුවක් මෙතන පවර්ලාත් නැහැ. විශේෂයෙන්ම මේ දියුණු ප්‍රකාශය මගින් ඒක ගැන කරුණු වාර්තා කරලා නැහැ. ඔව් එතකොට දැන් මේකේ තියෙන විදිහට දැන් මේ කාරණා දෙකයිනේ. එතකොට මේ තියෙන්නේ රොහාන් ගොන්රට්ට මහත්මයාගේ පොතේ 211 පිටුවේ තියෙන ඡායාරූපයක් නෞෆ මෞලවිත් එක්ක සාකච්ඡා කරපු පින්තූරයක් දාලා තියෙනවා. දැන් මේකේ කියන පළවෙනි මහමොලකරු සහ මේකේ තියෙන පළවෙනි සැක්කරු නෞෆ මෞලවි. එතකොට මේ නෞෆ මෞලවිත් එක්ක කරපු තොරතුරු මත පදනම් වෙලා තමයි ගොඩක් මෙයා මේ කතා කියන්නේ. ඒතකොට මේකෙත් මේ මොකද්ද මේ ඇෆිඩවිට් එකෙත් ගොඩක් ඒවා තියෙන්නේ සැකකාරයත් එක්ක කතා කරපු ඒවා මත පදනම් වෙලා. ඒ සැකකාරයත් එක්ක කතා කරපු ඒවා මත පදනම් වෙලා තියෙද්දි ඒගොල්ලොම කියනවා සමහර තැන්ක දැන් ඔයා මේ පටන් ගන්න කලින් එකක් පෙන්නනවා මම ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ හරි මේ තියෙන්නේ මේක බලන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා මේ එක බෝම්බ කරුවෙක්ව මුබාරක්ව කින්ස්බරි බෝම්බකරු අත්තරංගුවට පත් වෙලා තියෙනවා කියලා. එතකොට මේ ප්‍රකාශ වලින් ඒගොල්ලොන්ට ආපු ඒවා. හැබැයි ඒකෙම යට ඒගොල්ලෝ කියලා තියෙනවා මේ ඇෆිඩවිට් එකේ මේක තිබ්බේ මොන පිටුවේද 25 වගේ. ඒකෙම යට කියලා තියෙනවා හැබැයි අපිට එහෙම අත්තරංගුවට පත් වුණා කියලා වෙන කිසිම සාක්ෂියක් හම්බෙලා නැහැ කියලා. එතකොට ඒගොල්ලොන්ගේ ඇෆිඩවිට් එකේ තියෙන සමහර කාරණා ඒකෙම වෙනස් වෙනවා. ඊළඟට මේගොල්ලෝ මේ IS එකත් එක්ක සම්බන්ධයි කියලා කියන දෙයක් තමයි මේ තියෙන්නේ. හරි මේ තියෙන එකක් IS එකත් එක්ක මේ සම්බන්ධතා තිබ්බා කියලා මේගොල්ලෝ ඔප්පු කරන්න හදන එකක් තමයි මේ අමාක් වෙබ් අඩවියේ ඒ කියන්නේ IS සංවිධානයේ
නිල මාධ්‍ය වෙබ් අඩ නිල මාධ්‍යයේ මේක ගැන ගියපු ප්‍රකාශ. එතකොට ඒ ගියපු ඒවාම තියෙනවා ලංකාවේ පොලිසියත් ඝාතනය වුණා කියලා මේ ෆයිට් 26 වෙනිදා වෙච්ච ෆයිට් එකෙන්. හැබැයි ඇත්තට මෙහෙම ඝාතනය වුණේ නැහැ. එතකොට මේ අමාක් වෙබ් එක මේගොල්ලෝ විශ්වාස කරනවා නම් ඒකේ තියෙන කාරණා වැරදි. එතකොට ඒකෙන්ම පේනවා වැරදි කියලා. සහ මේ නඩුව පටන් ගනිද්දිම කියනවා මේක මේ මම හිතන්නේ මේක හරි. මේ ඇෆිඩවිට් එකේ 8 වෙනි වගන්තියේ කියනවා මේ නඩුව දාන්නේ මේ නඩුව දාද්දි මේ ලංකාවේ අපරාධ නඩුවක් පටන් අරගෙනවත් නැහැ කියලා. ඒක හරි. ලංකාවේ මේක දාද්දි අපරාධ නඩුවක් පටන් අරගෙන නැහැ. ඒතකොට ලංකාවේ ඒ කියන තවදුරටත් විමර්ශන තත්ත්වය තමයි ලංකාවේ තුල තිබ්බේ මේක. ලංකාවේ තුල අපරාධ නඩුවක් පටන් ගැනීමට අදාළව මුලින්ම නඩු දාන්නේ මේ ඇෆිඩවිට් එක ෆයිල් කරලා ටික කාලයකට පස්සේ මම ඒක පෙන්වන්නම් මේ තියෙන එක හරි මේ තියෙන ලංකාවේ චෝදනා පත්‍රය. එතකොට 2021 අගෝස්තු මාසේ තමයි ලංකාවේ නඩු දාන්නේ. එතකොට විමර්ශන අවසන් වෙන්නත් කලින් තමයි ඇමරිකාවේ FBI එකේ මේ ඇෆිඩවිට් එක හදලා තියෙන්නේ කියලා මේකෙම පේනවා. සහ දැන් 2021 8 වෙනි මාසේ කියන්නේ ලංකාවේ මේ පොත ලියපු කට්ටියට සහයෝගය දක්වපු ආණ්ඩුව තමයි හිටියේ. එතකොට ඒගොල්ලොත් මේ ඇෆිඩවිට් එක විශ්වාස කරලා නැති හින්දා 25 දෙනෙකුට දැම්මේ නැත්නම් 3 දෙනෙකුට විතරක් දාලා නිකන් ඉන්න පුළුවන් නේ. එතකොට එහෙම තියෙද්දි තමයි මේ අලුතෙන්ම හොයාගත්ත එකක් විදිහට ඇෆිඩවිට් එක එළියට එන්නේ. ඔව් තරිතු මේ දැන් එතන තියෙන වැදගත්කම තමයි දැන් ලංකාවේ මේ නඩුව සම්බන්ධ 25 දෙනෙකුට නඩු දාන්නත් ඒගොල්ලෝ 3 දෙනෙකුට නඩු දාන්නත් තියෙන හේතුව තමයි ඒගොල්ලෝ මේ නඩු දාන්නේ මේකේ දැන් ලංකාවේ මේ බෝම්බ පිපිරීමට සම්බන්ධ වෙච්ච සහ ඒකට නොසැලකිලිමත් වුණ හරි උපකාර කරපු සියලු දෙනා සම්බන්ධයෙන් නෙමෙයි මේ නඩුව දාලා තියෙන්නේ. ඒගොල්ලෝ දාලා තියෙන එකම කාරණය තමයි අර කියන ත්‍රස්තවාදී සංවිධානයට ආධාර කිරීම සහ ඒකෙන් ට්‍රේනින් ලැබීම ඒ වගේ කාරණා මත විතරයි. හැබැයි ඒවත් තහවුරු වෙලා නැහැ. ඔව් ඒක වෙනම තත්ත්වයක්. ඔව්. හැබැයි දැන් අර මං කිව්වේ අර සමාජයේ අර ගොඩනගපු මතය මේක ඒගොල්ලෝ කරා නම් ආයේ මෙතන විමර්ශනයක් කරන්න අවශ්‍ය නැහැ නඩුවක් අහන්න අවශ්‍ය නැහැ වගේ දෙයක්නේ ඒ ආවේ මම ඒක තව පොඩ්ඩක් එකතු කරන්නම් දැන් එතකොට මේ ඇමරිකාව දැන් අර මේ නිලෝෂි කිව්ව එකත් එක්ක ඇමරිකාවේ ඒගොල්ලන්ගේ තියෙන සංකල්පය තමයි එතකොට එක්ස්ට්‍රා ටෙරිටෝරියල් ජුරිස්ඩික්ෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන රටක සිද්ධ වෙන අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකාවේ නඩු පැවරීමට තියෙන හැකියාව. එතකොට ඒක මේ දැන් අර වෙන රටක මරණයක් සිද්ධ වුණා කියලා හුදු මරණයක් සිද්ධ වුණා හරි මේ වගේ දෙයක් සිද්ධ වුණා කියලා ඇමරිකාවේ නඩු දාන්නේ නැහැ. ඇමරිකාවේ කෙනෙක් මිය ගියත්. එතකොට ඒක සම්බන්ධයෙන් ඒගොල්ලෝ නඩු පවරන අංශ කීපයක් තියෙනවා. එකක් තමයි මේ ත්‍රස්තවාදය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. එතකොට මේවා මේ ඇමරිකාවේ තියෙන නීතියේ අන්තර්ගත වෙලා තියෙන අවස්ථා මේ වගේ කරන්න පුළුවන් අවස්ථා. එතකොට ඩ්‍රග් ට්‍රැෆිකින් ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍ය සංසරණය වීම සම්බන්ධයෙන් තියෙන ඒ වගේම මේ හියුමන් ට්‍රැෆිකින් මනුස්සයින්ව එහෙම වෙනත් රටවල් වලට අරගෙන යෑම මේ වගේ අපරාධ සම්බන්ධයෙන්. එතකොට torture and war crimes වද හිංසාව අපරාධ යුද අපරාධ සම්බන්ධයෙන් ඒවා ඒ වගේම මේ ඔය නැව් ඒ වගේ දේවල් හයිජැක් කරන එක සම්බන්ධයෙන් තියෙන අපරාධ ටිකක් තියෙනවා සයිබර් ක්‍රයිම්ස් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මේ කියන දේවල් සම්බන්ධයෙන් ඇමරිකාවේ පුරවැසියොන්ට යම් ආකාරයක හානියක් වෙලා තියෙනවා නම් සහ ඇමරිකාවට යම් තර්ජනයක් එල්ල වෙලා තියෙනවා නම් ඒ කියන දේ සම්බන්ධයෙන් විතරයි මේවා සම්බන්ධයෙන් විතරයි නඩු පැවරීම් කරන්නේ ඒගොල්ලන්ගේ රටේ. එතකොට අපිට මෙතන අදාළන එක මේ ත්‍රස්තවාදය සම්බන්ධ කාරණේනේ. එතකොට මේ ත්‍රස්තවාදය සම්බන්ධ කාරණයට තේ යම් නඩු පැවරීමක් ඇමරිකාවේ කරන්න නම් ඒගොල්ලන්ගේ අර මං ඉස්සලා කිව්ව ලිස්ට් එකේ තියෙන තහනම් සංවිධානයකට උපකාර කිරීමක් හරි ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ. එතකොට මේ බොහොම මේකේ ස්කෝප් එක මේකේ මේ ඒ ප්‍රමාණය බොහොම සීමිතයි. මේ නඩු පැවරීම් කරන්න පුළුවන්. ඒක අපේ ලංකාවේ දැන් මේ නඩු පාරනවා වගේ මේකට නොසැලකිලිමත් වෙච්ච අය සහ වෙන වෙන දේවල් හොයාගෙන ගිහිල්ලා මේ මරණ සිද්ධ වෙච්ච දේවල් සම්බන්ධයෙන් නඩු පැවරීමක් ඇමරිකාවේ භූමිය තුල කරන්නේ නැහැ. එතකොට දැන් මේ ලුකියයි පාස්කු යුද ප්‍රහාරය දැන් මේක උනේ 2019. 2019 ඉඳන් මේකට අදාළව විවිධ චෝදනා තිබ්බ සැකකාරය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මාසේ 17 ආණ්ඩු මවුරුනාට පස්සේ සෑහෙන චෝදනා තිබ්බ මේ ඇත්ත කතාව යට ගහනවා සාක්කාරන්න බලපෑම් කරනවා කියලා. එතකොට මේක නිකන් සජීවීව මේක තියාගන්න මේක විමර්ශන තියෙන තත්වෙන් හරි තියාගන්න එක බලපෑමක් තමයි අන්තර්ජාතික බලපෑම ඊට පස්සේ ලංකාවේ ඇතුළේ වෙච්ච බලපෑම. ඒක ගැන සහ දැන් මේකට අදාළව
යුක්ති ඉෂ්ට කරගැනීමේදී එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය පාවිච්චි කරන්න බැයිද කොහොමද ඒකේ තත්ත්වය සහ අනිත් පැත්තෙන් ගොඩක් අය කියන කතාවක් තමයි කියයි දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තියෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවා අපි යුක්ති ඉෂ්ට කරනවා කියලා. ඇයි එහෙනම් තවදුරටත් මේ ජාත්‍යන්තර වශයෙන් වෙන බලපෑම් හරි එහෙම නැත්නම් මේ අන්තර්ජාතික ක්‍රියාදාමයක් ගැන විශ්වාසය තියෙනවා ලංකාව ඇතුලේ පොරොන්දු වෙලා තියෙනවා යුක්ති ඉෂ්ට කරනවා කියලා. මුලින්ම කියන්න ඕනේ මේ යුක්තිය කියන එක විශ්වීයයි. ලංකාවේ ඉන්න මිනිස්යන්ට විතරක් නෙමෙයි වෙන රටවල් වල ඉන්න මිනිස්සුත් යුක්තිය කියන දේ බලාපොරොත්තු වෙනවා ලෝකේ පුරාම. ඒක ආදි කාලේ ඉඳන්ම සිබිච්ච දෙයක්. ඒකට සමහර අවස්ථාවලදී මේ ස්ථානය මාරු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලංකාවේ යුද්ධයේ කාලේ හුඟක් මානව හිමිකම් උල්ලංඝනය වෙච්ච වින්දිතයන් පීඩාවටපත් වෙච්ච අය දැන් ලංකාවේ කැසුද කියන බටේ නැහැ. ඒගොල්ලෝ පිට රටවල් වල ඉන්නේ. ඒතර වින්දිතයන් වෙන රටකට යන්න පුළුවන්. ඒතර අපි අද කතා කරන මාතෘකාව පාස්කු විරුද්ධ ප්‍රහාරය ගත්තම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ මම දන්න තරමට වැඩියෙන්ම විදේශිකයන් ඝාතනය වෙච්ච සිද්ධිය තමයි පාස්කු ප්‍රහාරය කියන්නේ. දල වශයෙන් 50ක් විතර. විවිධ රටවල් වලින්. මගේ යුද්ධ කාලෙවත් එහෙම වෙලා නැහැ. විදේශිකයෝ ඝාතනය වීම හිතාමතා සංවිධානාත්මක විදිහට විදේශිකයෝ ඝාතනය වීම වෙලා නැහැ. උතර මේගලන්ගේ තුවාල වෙච්ච නේ ශ්‍රී ලාංකීය නොවන අයත් දැන් ඉන්නේ හුඟක් පිට රටවල් වල. එහෙම ඝාතනය වෙච්ච විදේශිකයන්ගේ පවුලලා ඉන්නේ පිට රටවල් වල. හරි උතර ස්ථානය වෙනස් වෙනවා. උතර ඒ වගේම මේවට වග කියන්න ඕන පාර්ශවත් අපි අර නේ නේෂන් ස්ටේට් බෝඩර්ස් කියන එක රටවල් වල මායිම් වලින් එහාට මෙහාට යනවා. හරි. ඒගොල්ලොත් එකම තැන ඉන්නේ නැහැ. උතර නිරූෂී කියපු මේ උදාහරණ මේ ක්‍රමවේදයේ වැදගත් වෙන්නේ ඒකයි. එක පැත්තකින් වින්දිතයෝ පීඩාවටපත් වෙච්ච අය රට ඇතුළෙම ඉන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේවට වග කිය යුතු පාර්ශවත් ඒවා ක්‍රියාත්මක කරපු ඒවා අය හරි ඒවට අනදීපු අය හරි නේ එකම තැන ඉන්නේ නැහැ. හරි. උතෝට ඒක නිසා මේ යුක්තිය කියන එකේදී අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මේ පැතිකඩක් තියෙන්න වෙනවා. හරි. උතෝට සාමාන්‍යයෙන් මේක මම හිතනවා පැතිකඩ තුනකින් අපිට හිතන්න පුළුවන්. එකක් තමයි අපරාධමය, නීතිමය අපරාධමය කියන එක, ක්‍රිමිනල් ඇක්ෂන් කියන එක. මම දැන් උගක් මෙච්චර වෙලා කතා කරේ අපි ඒක. කියන්නේ අධිකරණ ක්‍රියාවලියකින් නේ සිදුවෙන ලබා ගන්න යුක්තිය. උතර ඒක ලංකාවේ ඇතුළෙත් තියෙනවා. ඒක අපි කතා කරේ ලංකාවේ ඇතුළේ පවරපු නඩු ගැන. හරි. හැබැයි ඒක ජාත්‍යන්තර වශයෙන් උත් තියෙනවා. උතර ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට්, ඉන්ටර්නැෂනල් කෝට් ඔෆ් ජස්ටිස් ඒ වගේම දැන් විශේෂයෙන්ම නිලුෂි කතා කරේ දැන් ඒක කේස් ස්ටඩි එකක් විදිහට ඇමරිකානු නඩුවෙන් පැහැදිලි කරන්න උත්සාහ කරේ. මේ ලංකාවේ වෙච්ච දෙයක් ගැන ඇමරිකාවේ හරි වෙන රටක හරි නඩු පවරන්න පුළුවන්. මම ඒක ගැන විශේෂඥ දැනුමක් නැහැ. ඒත් මට තේරෙන විදිහට ලංකාවෙත් පුළුවන් එහෙම දේවල් වලට නඩු දාන්න. දැන් උදාහරණයක් වශයෙන් ලංකාවේ තියෙන අතුරුදහන් වීමට එරෙහිව තියෙන නීතිය යටතේ, වද හිංසාවට තියෙන නීතිය යටතේ මම හිතනවා අවස්ථාවක් තියෙනවායි කියලා වෙන රටක සිදුවෙච්ච බලහත්කාරයෙන් සිදුවෙච්ච අතුරුදහන් වීමක් නැත්නම් වද හිංසාවක් පිළිබඳව නඩු දාන්න පුළුවන් කියලා මම හිතනවා. මම දන්න තරමින් එහෙම අහලා නැහැ මං. ඒත් මං හිතනවා මේ 50 වල ඒ අවස්ථාව තියෙනවා ලංකාවෙත්. ඒතකොට මේ ලංකාවෙත් යම් මට්ටමකට ඒ යුනිවර්සල් ජුරිස්ඩික්ෂන් කියන එක තියෙනවා. එතකොට ඒ ක්ලියර් ගන්න තියෙනවා ඒ ප්‍රතිපත්තිය. මේ පොඩි දෙයක් මොකද්ද මේ අලුතෙන් ගෙනාවු ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ තියෙනවා ලංකාවේ පුද්ගලයෙක් වෙන රටක ඉඳන් කරන අපරාධයක් සම්බන්ධයෙන් ලංකාවේ නඩු දාන්න පුළුවන් සහ වෙනත් රටක පුද්ගලයෙක් කරන වරදක් සම්බන්ධ ලංකාව වෙනත් රටක පුද්ගලයෙක් ලංකාව සම්බන්ධයෙන් කරන වරදක් සම්බන්ධයෙන්ුත් වෙනත් රටක ඉඳන් කළත් ලංකාව විතර නඩු දාන්න පුළුවන් කියලා. උතරේ අපරාධමය මේ නේ ක්‍රියාවලිය යුක්තිය ලබා ගැනීමේදී අධිකරණ මාර්ගයෙන් නඩු දාලා ඒ වගේ. දෙවැනි එක තමයි මම හිතන්නේ උගක් මානව හිමිකම් දෘෂ්ටි කෝණයෙන් කියන එක. උතර මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් මානව හිමිකම් දෘෂ්ටි කෝණයකින් මානව හිමිකම් ප්‍රවේශයකින් යුක්තිය ලබා ගන්න උත්සාහ කරද්දී උගක් වෙලාවට අර මේ දඬුවම් දීම වෙන්නේ නැහැ. හිරේ අරින්නේ නැහැ. හරි දඩ ගහන්නේ නැහැ හුඟක් වෙලාවට. යම් පොඩි උදාහරණ තියෙනවා එහෙම වෙන ඒත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අපරාධමය ක්‍රියාවලියකින්. එතකොට මේකත් මානව හිමිකම් යාන්ත්‍රණත් දේශීය සහ ජාත්‍යන්තරනේ. උදාහරණයක් වශයෙන් ලංකාවේ තියෙනවා මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන්. එහෙම පවරලා පාස්කු යුද්ධ ප්‍රහාරය සම්බන්ධනොත් එහෙම පවරලා යම් සහන ලබාගත්තු අවස්ථා තියෙනවා. ඒ වගේ මානව හිමිකම් කොමිසම, ඒ වගේ ආයතන පද්ධතියක් හුඟක් රටවල් වල අද වෙද්දි තියෙනවා. මානව හිමිකම් සම්බන්ධයෙන්. උතර මේ අපරාධමය ස්වභාවය මේ යාන්ත්‍රණ වගේම මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණ තියෙනවා. දේශීය විතරක්ම නෙමෙයි. ඒකෙන් රාජ්‍යයන් එකතු වෙලා, ඒ කියන්නේ ස්ටේට්ස්
මේ රටවල් වල ආණ්ඩු එකතු වෙලා පිහිටුගත්තු ප්‍රධානම මානව ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ආශ්‍රිතව තියෙන මානව හිමිකම් යාන්ත්‍රණය. ඒක විතරක්ම නෙමෙයි ඒක ප්‍රධානම එකක්. මොකද ඒක රටවල් 193ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෝ ලංකාව ඇතුළුව මේ ඒගොල්ලෝ තමයි මේක පිහිටුවගෙන තියෙන්නේ. එතකොට අපි වගේ තනි පුද්ගලයෝ එකතු වෙලා නෙමෙයි මේ කියන්නේ ආගමික කණ්ඩායම් ක්‍රිස්තියානි සභා හරි රාජ්‍ය සංවිධානය එකතු වෙලා නෙමෙයි. වෘත්තීය කණ්ඩායම් නෙමෙයි. රාජ්‍යයන් එකතු වෙලා තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රණ පිහිටුවගෙන තියෙන්නේ. ලංකාවේ ආණ්ඩුවත් සමාජිකයෙක්ද? ඔව් ලංකාවත් සමාජිකයෙක්. 1955 නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක්. උතර මේ මානව හිමිකම් කවුන්සිලය කියන්නේ UN Human Rights Council කියන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම රාජ්‍යයන් පිහිටුවාගත්තු ආයතනයක්. හරි සිවිල් ආයතනයක් නෙමෙයි රාජ්‍යයන් පිහිටුවගත්තු ආයතනයක්. හරි. ඒතර ඒකේ සමාජිකත්වයත් රටවල් 47ක් කාලෙන් කාලට මාරු වෙනවා මොන රටවල් දින්නේ කියලා ලංකාවත් හිටියා 2006 ඉඳන් 2008 වෙනකන්. උතර ඒ මානව හිමිකම් කවුන්සිලේ ඊට පස්සේ ලංකාව තෝරගත්තේ නැහැ. 2008 ඉදිරිපත් වුණාම අනිත් රටවල් ලංකාව තෝරගත්තේ නැහැ. ඒ තිබිච්ච තත්ත්වයක් එක්ක ඒත් ලංකාවට අවස්ථාවක් තියෙනවා. ඕනනම් උත්සාහ කරලා බලන්න නැවත එන්න. උතර මේ මානව හිමිකම් කවුන්සිලේ මේ ලංකාව සම්බන්ධයෙන් ගත්තු මෑත කාලීන තීරණයක් තමයි 2021 ඉඳන් 2022 ලංකාවේ සිදුවෙච්ච බරපතල අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි එකතු කරන්න යම් අවස්ථාවකදී යුක්තිය ඉටු කර ගැනීම සඳහා. හරි. උතර ඒකේ විශේෂ ඒ මානව හිමිකම් කවුන්සිලේ ගත්තු තීරණය මත පදනම් කරගෙන ඒ කියන්නේ රටවල් 47න් බහුතරයක් ගත්තු තීරණයක්. හරි. ඒක ක්‍රියාත්මක කරන වගකීම බාර දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය. Office of High Commissioner for Human Rights. උතර තීරණය ගන්නේ රාජ්‍යයන් ආණ්ඩු 47න් බහුතරය ඒක ක්‍රියාත්මක කරන වගකීම නේ අසයින්මන්ට් එක වගේ දෙන්නේ ඒ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය. එතකොට ඒකටතර ලංකාව මේ සමානුග්‍රහය දක්වා කියලා ආවේ ඒකද මේත? නෑ ඒකට විරුද්ධ වුණා. 2021 නම් ඒ පිවිච්ච හැම ආණ්ඩුවක්ම එතකොට මුලින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් අනුර කුමාර දිසානායක ඔක්කොමලා විරුද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩු තුනක් ජනාධිපතිතුරුන් තුනක් යටතේ තියෙන ආණ්ඩු තුනක් මේකට විරුද්ධ වෙලා තියෙන්නේ 21 ඉඳන්. උතර මේකෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ යම් දවසක යුක්තිය ඉෂ්ට කර ගැනීමට සාක්ෂි එකතු කිරීම. උතර මේක සම්බන්ධ වෙනවා අර මම මුලින්ම කියපු මූල ධර්මයට. නේ යුක්තිය කියන එක විශ්වීයයි. හරි මේ පීඩාවටපත් වෙච්ච යුක්තියට භාජනය වෙච්ච පුද්ගලයෝ හරි ප්‍රජාවන් හරි කොහෙන් හරි යුක්තිය ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. දැන් එතනදී වෙන්නේ හුඟක් වෙලාවට දේශීය වශයෙන් තියෙන යාන්ත්‍රණ ශක්තිමත් නැත්තම් හරි ඒවට ධාරිතාවේ කැපැසිටි එක නැත්තම් හරි ඒ වින්දිතයන්ට නැත්තම් වින්දිතයන්ගේ පවුල් වල අයට පීඩාවටපත් වෙච්ච අයට වෙනවා මේ පිහිට හොයන්න ජාත්‍යන්තර යාන්ත්‍රණ වලින්. ඒක තමයි මම හිතන්නේ නිරූෂි යම් උදාහරණ කිව්වා. දැන් ලංකාව සම්බන්ධිනුත් ඒකම තමයි තත්ත්වය. ඒත් දැන් උදාහරණයක් විදිහට දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගත්තොත් ලංකාව සම්බන්ධයෙන් දැන් අවුරුදු 6ක් තුලදී අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. වින්දිතයන්ගේ පවුල් වල අයට සෑහීමකටපත් වෙන්න පුළුවන් මට්ටමට යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවා නම් නැත්නම් සෑහෙන්නපත් වෙන්න පුළුවන් මට්ටමකට ප්‍රගතියක් ප්‍රෝග්‍රස් එකක් තියෙනවා නම් මේ ජාත්‍යන්තර යාන්ත්‍රණ වල තියෙන අවශ්‍යතාවය නැති වෙනවා ඉබේම. ඒක කවුරුත් විරුද්ධ වෙන්න ඕනේ නැහැ. යටිගිරියෙන් කෑ ගහගෙන නේ විරුද්ධ වෙන්න ඕනේ නැහැ මං හිතන්නේ. දේශීය වශයෙන් යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවා නම් ඒකෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන් නම්. දැන් යුද්ධය කාලේදී සිදුවෙච්ච අපරාධ සම්බන්ධයෙන්ුත් එහෙමයි. ඒතර ඒව සම්බන්ධයෙන් සෑහෙන්න පුළුවන් මට්ටමේ යුක්තියක් ඉෂ්ට වෙලා තියෙනවා නම් මේ ජාත්‍යන්තර යාන්ත්‍රණ වලට තියෙන භූමිකාව නැති වෙලා යනවා. ඒතර ඒ නිසා තමයි මේ අර සාක්ෂි එකතු කිරීමේ ක්‍රියාවලියක් ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලේ සමාජික රටවල් ඇති කරන්න තීරණය කළා තියෙන්නේ. උතර ඒකේ එක කොටසක් තමයි මේ සාක්ෂි කරනකට අමතරව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කවුන්සිලයට වාර්තා කරනවා. නේ OHCHR High Commission for Human Rights reports to the Human Rights Council. හරි උතර ඒ වගේ වාර්තා සාමාන්‍යයෙන් අවුරුද්ද දෙපාරක් හරි තුන් පාරක් හරි වෙනවා. මාර්තු ජූනි සැප්තැම්බර් වගේ හැම සාමාන්‍යයෙන් දල වශයෙන් දෙකක් විතර වෙනවා. උතර ඒ දෙන වාර්තාවල 2021 ඉඳන් පාස්කු විරුද්ධ ප්‍රහාරය ගැන සඳහන් කරලා තියෙනවා. උතර මේක හුඟක් වැදගත් අවස්ථාවක්. උතර මේ වාර්තාවල තියෙන පාස්කු විරුද්ධ ප්‍රහාරය ගැන විතරක්ම නෙමෙයි පොදුවේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය වර්තමාන තත්ත්වය ඒ වගේම අතීතයේ සිදුවෙච්ච උල්ලංඝනය වීම වලට යුක්තිය ඉෂ්ට කර ගැනීමේ තත්ත්වය පිළිබඳ ප්‍රගතිය ගැන කියද්දී 2021 ඉඳන් සැප්තැම්බර් මාස 2021 සැප්තැම්බර් මාසයේ ඉඳන් ඒ කියන්නේ පාස්කු විරුද්ධ ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු දෙකකට පස්සේ තමයි මේ මහ කොමසාරිස් කාර්යාලයෙන් ලංකාවේ මානව හිමිකම් පිළිබඳව වාර්තාවලදී පාස්කු විරුද්ධ ප්‍රහාරය ගැන සඳහන් කරන්න පටන් ගන්නෙ. උතර මේක තමයි මම හිතන්නේ ප්‍රධාන අවස්ථාවක් එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුලින් මේ පාස්කු විරුද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් මතුවලා තියෙන්නේ. ඊට අමතරව තව අවස්ථා තියෙනවා දැන් මේ ට්‍රීටි බොඩීස් කියලා අවස්ථා තියෙනවා මේ ප්‍රඥප්ති අධීක්ෂණය කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති අධීක්ෂණය කරන්න තියෙන කමිටු වලින් වලටත් පුළුවන්
පුළුවන් පැමිණිලි කරන්න. දැන් ලංකාවේ විවිධ පුරවැසියන් දේශපාලන නායකයෝ මාධ්‍යවේදීන් වගේ අය ආගමික නායකයෝ වගේ අය පැමිණිලි කරලා තියෙනවා. දැන් ඔය හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නායකකාර කවුරු හරි ගියානේ අර ඒ කාලේ පැමිණිලි කිය. ඒ කොහෙටද ගියේ? ඒ මම දන්න තරමට මානව හිමිකම් කවුන්සිලේ සතිವಾರයකට සහභාගී වෙන්න තමයි ගියේ ඒගොල්ලෝ. මේ තවත් ක්‍රමවේද තියෙනවා පැමිණිලි කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රණ තුල. එතකොට අසත් මවුලගාන දැන් ලොකු අර channel 4 එකට කලින් මේක අසත් මවුලගාන එළියට ඇවිල්ලා තිබ්බා. අසත් මවුලගාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේට මේ ඇත්ත කතාව කිව්වා කියලා කිව්වනේ. ඒක මොකක්ද ඒ පාවිච්චි කරපු යාන්ත්‍රණය මොකේද? ඔව් මට ඒක නිශ්චිත වශයෙන් කියන්න බෑ. මොකද මම දන්නේ නැහැ. මොකද මේ විශේෂයෙන්ම සාක්කි එකතු කිරීමේ යාන්ත්‍රණය හුඟක් දැඩි කොන්දේසි ඇතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. කවුද ඒගලන්ට සාක්කි දුන්නේ? කවුද ඒගල මොනවාද කිව්වේ කියලා ඒගොල්ලෝ එළියට දාන්නේ නැහැ. ඒ රහස්‍යභාවය රකින්න ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ මේ විමර්ශනාංශ වලටදී හොඳයි නේ? මම ඒක මම හිතනවා මූලධර්මයක් විදිහට හරි ඒක තියෙනවා. හරි කවුද සාක්කි අර වීඩියෝ ඉස්සරහා අරගෙන අපි දැකලා තියෙනවා සමහර සිද්ධිවලදී ලංකාවේ නම් පොලිසිය මේ ප්‍රකාශ කරනවා වීඩියෝ මාධ්‍ය ඉස්සරහා. එහෙම මේ සන්දර්භයක් මේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘති ශ්‍රී ලංකා accountability project එකේ නෑ. ඒගොල්ලෝ රහස්‍යභාවය රකින්නවා. ඉතින් ඒ සාක්කි දීපු කෙනෙක්ට ඕන නම් ඇවිල්ලා කියන්න පුළුවන්. අසත් මවුලානා හරි වෙන ඕන කෙනෙක්ට මම මෙහෙම ගිහිල්ලා සාක්කි දුන්නයි කියලා. ඒක ඒගලන්ගේ තෝරා ගැනීම. අපි සාක්කි දෙන්න අවස්ථාව තියෙනවා. හරි උඟක් දහස් ගාණක් ලංකාවේ ආයේ මේ 2021 ඉඳන් ලංකාවේ සිදුවෙච්ච අපරාධ සම්බන්ධයෙන් සාක්කි ලබා දීලා තියෙනවා. දැන් කාට හරි ඕන නම් පාස්කු සම්බන්ධයෙන් තොරතුරු දන්න මොනවා හරි සාක්කි තියෙන මොනවා හරි කියන්නේ කවුරු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට ලංකාවේ විමර්ශනාංශ ෂුවර් නැත්තම් මේ තියෙන සාක්කි අරතන්ට පාස්කු සම්බන්ධනොත් ඔය කියන එකට ඉදිරිපත් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒකේ තියෙන ලංකාවේ සිදුවෙච්ච මේ මානව හිමිකම් කවුන්සිලේ තීරණේ තියෙන්නේ ලංකාවේ සිදුවෙච්ච අපරාධ සම්බන්ධයෙන්. දැන් ඒකට ප්‍රදේශයක් කියලා නේ මේක උතුරු නැගෙනහිර විතරයි නැත්නම් මීගමුවේ විතරයි මඩකලපුවේ විතරයි කියලා නෑ. ඕන ලංකාවේ ඕනම තැනක. ඒ වගේම කාලයක් කියලාත් නෑ. හරි ඒ කියන්නේ 2019 වෙච්ච ඒවා නැත්නම් මේ 2025 වෙච්ච ඒවත් පුළුවන්. මේ අවුරුද්දේ එහෙම මොන හරි දෙයක් වුණොත් ඒ සම්බන්ධයෙන්ුත් පුළුවන්. ඕන කෙනෙක්ට ගිහිල්ලා දෙන්න පුළුවන්. ඒක අන්තර්ජාලයේ තියෙනවා ඒගලන්ගේ මේ contact details ටික කොහොමද ඒගලන් සම්බන්ධ කරගන්නේ කියලා. ඒ අනුව ඕන කෙනෙක්ට ලංකාවේ ඉන්න කෙනෙක්ට ලංකාවේ නම් පිටරට ගිහිල්ලා ඉන්න අයට නැත්තම් විදේශිකයන්ට උනත් පුළුවන්. ලංකාවේ පුරවැසියෙක්ම වෙන්න ඕනෙත් නැහැ. දැන් පාස්කු එකට අදාළ නැති ප්‍රශ්නයක්. මේ අන්තර්ජාතික අධිකරණ බලය හරි මොකක් හරි ඒකට අදාළ ඕන කෙනෙකුට මේ උත්තරයක් දෙන්න පුළුවන්. දැන් ඔය පහුගිය කාලේ පහුගිය ඡන්දවලදී ලොකුවට කතා වුණානේ මහින්ද රාජපක්ෂ මහත්තයාව මේ විදුලි පුටුවට ගෙනියනවා කියලා. එතකොට ඇත්තටම විදුලි පුටුව තියෙන්නේ ඔය කියන අධිකරණ මේවල කොහෙද? UN එකේද නැත්නම් වෙන කොහෙද? මොකක්ද ඇත්තට මේක? මං කියන්නම් ඕනනම් ඒකට. දැන් ඔය අර මං කියපු මේක වැටෙන්නේ අර පළවෙනි සිස්ටම් එකට. මානව හිමිකම් එකට නෙමෙයි අපරාධ කියන එකට නේ. ක්‍රිමිනල් ජස්ටිස් සිස්ටම් එකට ඉන්ටර්නැෂනල් තියෙන. ජාත්‍යන්තර වශයෙන් මරණ දඬුවම කියන එක පිළිගන්නේ නැහැ. හරි ලංකාවෙත් ඒක නේ පොතේ තියෙනවා විනිශ්චයකාරවරුන් නීතිය තියෙන නිසා දෙනවා ඒත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැන් අවුරුදු 50ක් විතර හරි උගක් රටවල එහෙමයි ජාත්‍යන්තර වශයෙන් මේ මරණ දඬුවම කියන එක පිළිගන්නේ නැහැ. එතකොට විදුලි පුටුවක් කියන සංකල්පය අදාළ වෙන්නෙම නැහැ. ඒක නිකන් එක එක්කෙනාගේ මෝඩකමට නොදැනුවත්කමට කියන අය. ඉතින් ඒක ඕක කවුරු හරි කියලා තියෙනවා නම් ඒගොල්ලෝ නොදැනුවත් මෝඩයෝ. ignorant fools. මේ මරණ දඬුවමක් දෙන්න මේ විදුලි පුටුවක් තියෙන මරණ දඬුවම තියෙන්න ඕනේ. සමයිදන ඒක ඉන්නේ රෝම ප්‍රඥප්තිය මයික් එකට ලං කරලා. එතකොට රෝම ප්‍රඥප්තිය කියන එකට ලංකාව කොහොමවත් පාර්ශවකාරයෙක් වෙලා නැහැ. එතකොට ඒ වගේ මම හිතන්නේ නඩුවක් ඇසීමේ හැකියාවක් නැහැ ලංකාවේ රාජ්‍ය නායකයෙකුට විරුද්ධව. එතකොට මොකද මේ තුන්දරකින් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් තරින්ද ඒකට මම හිතන්නේ මම පොඩි එකතු කිරීමක් කරනවා විශේෂයෙන් අපි අර ඇමරිකාවේ නඩු ගැන කතා කරපු නිසා. ඇමරිකාවේ සමහර තැන්වල තියෙනවා මරණ දඬුවම කියන එක. හරි ඒතකොට ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තේ නැති වුණාට ඇමරිකාව කියන රටේ ඒක පිළි අරගෙන ඒක දෙනවා. දැන් ලංකාව වගේම ඒක දෙනවා. ඒක ක්‍රියාත්මක කරනවා ඇමරිකාව සමහර තැන්වල. ඉන්දියාවත් ක්‍රියාත්මක කරනවානේ. ඔව් ඒ සමහර රටවල් වල ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නැති වුණාට වෙන එක්සත් ජාතීන්ගේ සංවිධාන මට්ටමින් පිළිගැනීමක් නැහැ. ඒත් සමහර රටවල් තනි තනියම මේක ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් අපි ඇමරිකාව ගැන කතා කරපු නිසා මම හිතන්නේ ඒක මතක තියාගන්න එක වැදගත්. දැන් අපි දැක්ක යුද්ධයට අදාළව මේ උතුරු යුද්ධයට අදාළව සමහර හමුදා නායකයන්ගේ සමහර රටවලට ඇතුල්වීම පිටවීම ඇතුල්වීම වගේම වැළැක්වුවා. පාස්කු සිද්ධියට අදාළව වගකීම් පැහැරපු සෑහෙන පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට අදාළව එතකොට එහෙම කරන්න කියලා බලපෑම් කරන්න පුළුවන්ද? ඔව් දැන් මේක අධිකරණ ක්‍රියාවලියකින් වෙන දෙයක් නෙමෙයි.
හරි මේක මම දකින්නේ පරිපාලනමය තීරණයක්. දේශපාලනික පරිපාලනයේ තීරණයක්. ඇඩ්මිනිස්ට්‍රේටිව් පොලිටිකල් ඩිසිෂන් එකක්. ඒ විදිහට තමයි මම දකින්නේ. දැන් ඒක ඕනම අපරාධයක් සම්බන්ධයෙන් කරන්න පුළුවන්. එතන තියෙන්නේ මේ අර අධිකරණයකින් වැරදිකරුවෙකු කරන එක නෙමෙයි. සාධාරණ සැකයකින් ඔබට දඬුවම් කරන එකක් නෙමෙයි. ඒක සංකල්පය ට්‍රැවල් බෑන් එකක් කියන්නේ. යම් දවසක ඒක අයින් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ වැරදිකරුවෝ නෙමෙයි කියලා ඔප්පු වුණොත්. ඒ වුණාට විශ්වාසනීය සාක්ෂි තියෙනවා කියන පදනම මත තමයි ඒ ට්‍රැවල් බෑන් එකක් දාන්නේ සමහර අවස්ථාවලදී. ඒක බොහොම සරලව කියනවා නම් දැන් අපි දෙන්න යාළුයි නම් වාට අපේ ගෙදර එන්න පුළුවන්. මම පිළිගන්නවා අපේ ගෙදර එන්න කියලා. හරි. ඒත් යම් මට තොරතුරක් ලැබුණොත් වා ගෙදරනේ ගෙදර ඉන්න බිරිඳට හරි ළමයින්ට හරි සත්තුන්ට හරි අසල්වැසියන්ට හරි බොහොම නරක විදියට සලකනවා හරි වෙන මොනවා හරි හේතුවක් මත මට තීරණය කරන්න පුළුවන් ඔයාගේ හැසිරීම මත පදනම් කරගෙන අපේ ගෙදරට එන්න දෙන්නේ නැහැ කියලා. හරි ඒකෙන් කියවෙන්නේ අර අධිකරණයකින් වරදකරුවෙකු කරනවා වගේ වාට දඬුවමක් ලැබෙනවායි කියලා. හරි ඒකෙන් කියවෙන්නේ මම කැමති නෑ මගේ රටට මේ වගේ නේ අය එනවට කියන එක තමයි අදහස් වෙන්නේ. ඒතර ඒක ලංකාවටත් පුළුවන් ඒ වගේ තීන්දුවක් ගන්න. දැන් ලංකාවට හිතනවනේ දැන් උදාහරණයක් වශයෙන් දැන් ලංකාව මෑත කාලේ පැලස්තීනය වෙනුවෙන් පෙනී සිටිනවායි කියලා විවිධ ආණ්ඩු කියලා තියෙනවා. මේ බලේ ඉන්න ආණ්ඩුව ඇතුළු ඊට කලින් හිටපු ආණ්ඩුත් කියලා තියෙනවා. ඒතර ලංකාවේ ආණ්ඩුවට අවස්ථාවක් තියෙනවා ඕනනම් දැන් ඊශ්‍රායලයේ ඉන්න අයට විරුද්ධව ට්‍රැවල් බෑන් එකක් දාන්න. ඒක ඒ රටේ ගන්න පරිපාලනමය දේශපාලනික තීරණයක්. එතකොට මේක ඇත්තටම දෙක දේශපාලන කතාවක්. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කියලා තිබුණා මේ ළඟදී FBI වාර්තාව පිළිගන්න ඕන. එහෙම පිළිගත්තේ නැත්නම් ට්‍රම්ප්ට කේන්තියයි ඇමරිකාවේ ජනාධිපතිට කේන්තියයි කියලා. ඇත්තටම අපි ඒක පිළිගන්න ඕනද සුරෙන්නයි? මම ඒකට තව ටිකක් ඇතුළට යන්නම් මේ කියපු මේ ඔය ડોකියුමන්ට් එකේ. එතකොට මේකේ දැන් මං කිව්වේ පැමිණිල්ල තියෙන එතකොට අර කාරණා දෙක තමයි. අර වැරදි දෙක සම්බන්ධයෙන් පමණයි ඒගොල්ලෝ ඒක මතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ නඩු පැවරීම කරලා තියෙන්නේ. ඊට අමතරව මේකේ ඊළඟට තියෙන එතකොට දිවුරුම් ප්‍රකාශය. එතකොට දිවුරුම් ප්‍රකාශයේ මුලම තියෙනවා දිවුරුම් ප්‍රකාශයේ අරමුණ මොකක්ද කියන එක. එතකොට මේ දිවුරුම් ප්‍රකාශයේ අරමුණ විදිහට ඒගොල්ලෝ දක්වලා තියෙන්නේ අර මං කලින් කියපු කාරණය provide material support to a foreign terrorist organization namely ISIS in violation of 18 USC section 2339B ඔය කියන section එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඔය material support කියන එකට. එතකොට ඒක සම්බන්ධයෙන් කරුණු එකතු කරලා උසාවියට ගොනු කිරීම තමයි මේ දියුණු ප්‍රකාශය හරහා කරන්නේ. මේ ISIS එකට සම්බන්ධව යම් ආධාර කිරීම සම්බන්ධයෙන් සහ ඒකෙන් ට්‍රේනින් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙන්නෙකුට තියෙනවා. තුන් දෙනෙකුට අර කාරණේ සඳහා තියෙනවා දෙන්නෙකුට අනිත් කාරණේ සඳහා. මේක තියෙන ISIS එකට ආධාර අනුබල දීමනේ. එතකොට ISIS එකට මේ ලංකාවේ කට්ටිය ඒකටත් ආධාර අනුබල දෙනවද? මේ තුන් දෙනා එහෙම ආධාර අනුබල දුන්න බවට සොයාගත්තා කියලා මේගොල්ලෝ ඒ සාක්ෂි එකතු කරලා තමයි මේ දියුණු ප්‍රකාශය හදලා තියෙන්නේ. නමුත් ඒක විතරයි මේගොල්ලන්ගේ මේගොල්ලෝ වැඩ කරලා තියෙන්නේ ඒක සඳහා විතරයි. මේ විමර්ශනයේදී තව දේවල් අනාවරණය වෙන්න ඇති. ඒක මේ ඊට පස්සේ පේලියේ තියෙනවා. ඒක දාලා තියෙනවා ඒගොල්ලෝ this affidavit is intended to show merely that there is sufficient probable cause for the requested complaint and arrest warrants and does not purport to set forth all my knowledge of or investigation into this matter. ඔව් මෙතන තිරේ බලා ගන්නත් පුළුවන් ඒ කියපු එක. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ හොයාගත්ත ඔක්කොම දේවල්වත් මේ ඇෆිඩවිට් එකේ නෑ. මේ ඇෆිඩවිට් එකේ දාලා තියෙන්නේ මේකට මේ කියන චෝදනා දෙකට අදාළව මේ කියන අයව ISIS සංවිධානයේ සමග ඒ ආධාර අනුබල දී මේගොල්ලන්ගෙන් ට්‍රේනින් ලබා ගැනීම ඔය කියන දේවල් වලට අදාළ කාරණා විතරයි මේ ඇෆිඩවිට් එකේ අන්තර්ගත වෙන්නේ. ඒතකොට පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ මේ ISIS එක්ක මේ තුන් දෙනෙක් පවත්වපු සම්බන්ධයකට වඩා තව ගොඩාක් දේවල් තියෙනවානේ. ස්ථානාටක බෝම්බ පිපුරුණා, තව කට්ටියකට ආධාර අනුබල දෙන්න පුළුවන්, නොසැලකිලිමත්කම තියෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් මේ කියන ලේඛනයේ නැහැ. එතකොට ඒක සම්බන්ධයෙන් වෙනම විමර්ශන ලංකාවේ යනවා. එතකොට කාටවත් පුළුවන් කමක් නැහැ මේ ඇමරිකාවේ මේක මේ අවුරුදු දෙකක කාලයක් ඇතුළත මේ විමර්ශනය කරලා තියෙන්නේ. එතකොට මේ කරපු දේ නිසා මේ ලංකාවේ එහෙම එකක් අවශ්‍ය නැහැ. මේකට මේ නොසලකිලිමත් වෙච්ච අය නැහැ, මහා මෝලකාරයෝ නැහැ. එහෙම කියලා වහන්න බෑ මේක පාවිච්චි කරලා. මොකද මේකේ තියෙන බොහොම සීමිත කාරණයක් සම්බන්ධයෙන් විතරයි. හරි. දැන් ඔයා පොඩ්ඩක් කියන්න පොඩි දෙයක් මට මේ දැන් මතක් වෙච්ච නමතක වෙන්න පුළුවන්. දැන් මේක විශ්වාස මේ USA මොකද මේ FBI මේ ඇෆිඩවිට් එක විශ්වාස කරනවා නම් මේ විශ්වාස කරන කෙනෙකුට සාරා මරුණා කියලා විශ්වාස කරන්න බෑ. දැන් මේක විශ්වාස කරන අය කියනවානේ සාරා මරුණා කියලා. එතකොට මේකේ තියෙනවා මේක බලාගන්න පුළුවන් දන්න මේකේ තියෙන්නේ මේකේ තියෙන සයින්ද මරුදයකින් මරුණු අය ගැන විස්තර තියෙනවා. ඒකේ තියෙන්නේ 6 men 3 women
6 children. එතකොට කාන්තාව 3 දෙනයි වරුණා කියලා තියෙන්නේ. ඒ කාන්තාව 3 දෙනා එතකොට සහරාන්ගේ මේ කවුද සහරාන්ගේ අම්මයි රිල්වාන්ගේ බිරිඳයි අනිත් එක්කෙනාගේ ෂයිනිගේ බිරිඳයි 3 දෙනා. එතකොට සාරා නැහැ. එතකොට මේ ඇෆිඩවිට් එක විශ්වාස කරන කෙනෙක්ට පිළිගන්න වෙනවා එහෙමනම් සාර මරුන්නේ නැහැ කියලා. ඔව්. මම අර කියපු එක ආපහු සිංහලෙන් කියන මම හිතන්නේ ඒක මේ මම ඉංග්‍රීසියෙන් කිව්වේ ඒකේ අදහස් කරන්නේ එතකොට මේ දිවුරුම් ප්‍රකාශය ඔය කියන ලේඛනය අදහස් කරන්නේ හුදු මේ පැමිණි අපරාධ පැමිණිල්ල සම්බන්ධයෙන් අවශ්‍ය වෙන තොරතුරු ඉදිරිපත් කිරීමටත් ඒගොල්ලෝ සම්බන්ධයෙන් මේ ඇරස්ට් වොරන්ට් අරගන්න එකත් පමණයි සහ මේකේ කිසිම විදියකට මේ දියුණු ප්‍රකාශ ඉදිරිපත් කරන කෙනා සතුව තියෙන සියලුම දැනුම සහ මේ විමර්ශනය සම්බන්ධයෙන් තියෙන සියලු දේවල් මේ දියුණු ප්‍රකාශය අඩංගු වෙන්නේ නැහැ. ඒකෝට මේකේ තියෙන දේවල් වලට අමතර දේවල් එයාලා හොයාගෙන තියෙන්නත් පුළුවන්. ඒක ඉදිරිපත් කරන්නේ නැහැ. හේතුව මේ නඩුව මේගොල්ලෝ කියන මේ අර අපි මුලින් කතා කරන කාරණේ සම්බන්ධ දේවල් විතරයි මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි අපිට වෙලා ඉවරයි. අතරම තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ නිරුෂ් අන්තිම ප්‍රමාණයට කියන්න තියෙනවද? ඇත්තටම තනුදුවා මුලින් අහපු ප්‍රශ්න දැන් රනිල් වික්‍රමසිංහ කිව්වා මෙහෙම මේ FBI එකේ තීරණේ අපි පිළිගන්න ඕනේ නැත්තම් ට්‍රම්ප්ට තරහ යනවා කියලා. ඇත්තටම මේක ගත්තාම දැන් මේ නඩුව ඇත්තටම එක දෘෂ්ටි කෝණයකින් තමයි පවරලා තියෙන්නේ. කියන්නේ ISIS කියන සංවිධානයේ ඉන්වෝල්ව්මන්ට් එක ගැන තමයි. මොකද ඇත්තටම මේ පාස්කු ප්‍රහාර ගත්තාම එහි දෘෂ්ටි කෝණ ගොඩක් තියෙනවා. හැබැයි මෙයාලා බලන්නේ ඇත්තටම මේ ත්‍රස්ත සංවිධානයේ ඒ ත්‍රස්ත සංවිධානයේ තියෙන ඉන්වෝල්ව්මන්ට් එක ගැන විතරයි. ඒකෝට දැන් අනිත් එක දැන් මේ නඩු මේව ස්ටේට්ස් වශයෙන් පවරලා තියෙන්නේ. ඒකෝට දැන් ට්‍රම්ප්ට කේන්ති යනවා කියන එක ඇත්තටම විශ්වාස කරන්න අමාරුයි නඩුවකින් එන තීරණයක් සම්බන්ධයෙන්. මොකද දැන් ඇත්තටම ට්‍රම්ප් පුද්ගලික වශයෙන් ගත්තා මේ ඇත්තටම බලන්නේ කියන්නේ බිස්නස් පැත්ත සහ ඒ කියන්නේ මේ දවස්වල යන්නේ අර ඉකොනොමික් ටාරිෆ් සම්බන්ධයෙන් ඇත්තටම ට්‍රම්ප්ට කේන්ති යන්නේ එයා පවර්ලා තියෙන කියන්නේ ටාරිෆ් එකට අපි ඔබ්ජෙක්ට් කරොත් සය සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගත්තේ නැති වුණා. එතකොට ඒකයි සංසන්දනය කරන එක මම නම් හිතන්නේ මේ අපි ඒක පිළිගත යුතු කියන්නේ පොසිෂන් එකක් කියලා. මොකද දැන් මේක අපරාධ මේ නඩුවක් ඒක තනිකර ඉකොනොමික් ඇස්පෙක්ට් එකක්. එතකොට දැන් අර මිස්ටර් වික්‍රමසිංහ කරපු ඒ ස්ටේට්මන්ට් එක මේ ඇත්තටම මේ ඒක සම්බන්ධයෙන් අපි ට්‍රම්ප් ඉම්පෝස් කරලා තියෙන ටාරිෆ්ස් පිළිගන්න ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. මොකද මේක කියන්නේ ඇස්පෙක්ට්ස් දෙකක් තනිකර. රුකේ කිව්ව විදිහට මෝඩ කතාවක් ඒකත්. ඒක ඇත්තටම මෝඩ කතාවක්. හරි. එතකොට මේ වාර්තාව සහ මේ අන්තර්ජාතික අධිකරණ බලය ගැන මේ පාස්කු වලට දාලා කොහොමද යුක්ති ඉෂ්ට කරගන්න මේවා පාවිච්චි කරන කියන එක ගැන අපිට තව ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. අපි ආයේ මේ මාතෘකාව ගැන කතා කරමු. අපිට වෙලාව ඉවර නිසා අවසන් කරන්න වෙනවා. ඇත්තටම මේ උදේගම්මන් පිළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හරි වෙන කවුරු හරි කියන එක අහන්න නැතුව මේක කියෙව්වොත් එහෙම මේකේ ගොඩක් දේ ඒගොල්ලෝ කියන ඒවා කන්ට්‍රඩික්ට් වෙන ඒවා සෑහෙන්න තියෙනවා. ඊළඟට මේ පොතේ තියෙන ඒවා වැරදි කියලා පේන ඒවත් ගොඩක් මේ ඇෆිඩවිට් එකෙන් බලා ගන්න පුළුවන් හරියට කිව්වොත් එහෙම. නිසා කියවන්න කියලා තාර්දනා කරනවා. ඒකම අපේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වෙච්ච එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙලා තියෙන දැනට පාස්කු සම්බන්ධ කතාවල ලින්ක් සහ පාස්කු සම්බන්ධ තියෙන ලේඛනවල ලින්ක් ටික දාන්නම්. වැඩිදුර ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් eastattack.info වෙබ් එකේ. ඒකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නම්. ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. ඊට අමතරව වැඩිදුර මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් දැනගන්න කැමති නම් කමෙන්ට් කරන්න. එතකොට අපිට තව ඊළඟ වැඩසටහනේදී ඒ පැත්ත කවර් කරගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි රුකී අයියේ, නිලූෂි, සුරේන් අයියේ. අපි ආයෙ දවසක හම්බෙමු. ස්තුතියි.